සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ම. ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ ආරංචියක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් දෙවන අදියරේ කට්ටියට තමයි මෙන්න මේ සුබම සුබ ආරංචිය අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ ආරංචිය තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අද සුබ ආරංචිය කියන්න කලින් මතක් කරනවා SL Money Academy YouTube channel එක subscribe කරලා එකතුනේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. මොකද කියලා නම් අපේ නාලිකාවේ තමයි අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ රජයේ දීමනා සම්බන්ධයෙන් ඒ වගේම 2026 වර්ෂයට ඉස්සරහට පාසල් ළමුන් සඳහා සහ දීමනා ගොඩක් දෙන්න තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව හරි තොරතුරු අපේ channel එකෙන් අරන් එනවා. ඉතින් ඒ හින්දා channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔන්න දෙවන අදියරේ කට්ටියගේ ඔක්තෝබර් මාසයේ මෙන්න මේ විදිහට system එක update කරලා තිබ්බා. ඉතින් update කරාට ඒ කට්ටියගේ system එකේ පොඩි අත වැරදීමකින් හරි වෙන්න ඇති. ඉතින් 1900 ගණන් වල අවුරුද්ද තමයි දාලා තිබ්බේ. ඉතින් ඒ කට්ටියගේ system එකේ ගොඩක් ලොකු වැරද්දක් තිබ්බා මුදල් වලත්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කට්ටිය දවස් දෙක තුනක් system එක කිසිම දෙයක් පෙන්වන්න නැතුව අයින් කරලා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ වෙනකොට system එක update කරලා තිනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. ඉතින් මෙන්න මේ විදිහට system එක update කරලා තිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ සිස්ටම් එකත් බලා ගන්න විදිය මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් එහෙම ඉතින් ඔයාලට දැන් ලැබෙන මුදල මෙන්න මේ සිස්ටම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේකේ තියෙන්නේ 2025 11 වෙනි මාසේ 11 වෙනිදා මුදල් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ මෙන්න මේ විදිහට නොවැම්බර් 11 වෙනිදා. ඉතින් දැන් ගොඩක් කට්ටිය අහනවා 11 වෙනිදා මෙන්න මේ සිස්ටම් එකේ තියෙන දවසටම මුදල් අපිට බැංකුවට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒ ගැන තොරතුරු අපේ වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් අපේ වීඩියෝ එකකින් දැනුවත් කරාට පස්සේ පුළුවන් ඔයාලට බැංකුවට ගිහලා මුදල් ලබා ගන්න. මොකද කියනවා නම් ගොඩක් කට්ටිය කලින් බැංකුව වලට යනවා. ඉතින් බැංකුවලට ගියාට යාට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද කියනවා නම් ඔය සිස්ටම් එකේ තියෙන දවසටම මුදල් ලබා දෙන්න ඊට කලින් ලබා දෙන මාසක් තිබ්බා. ඉතින් 11 වෙනිදාට බොහෝ දුරට වැඩෙන්න ඉඩ තියෙනවා. මොකද කියනවා නම් මෙන්න මේ සිස්ටම් එකේ තියෙන ගොඩක් දේවල් බොරු. ඇත්ත වශයෙන්ම කිව්වොත් විශ්වාස කරන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා මම මේ විස්තර හොයලා බලලා සිස්ටම් එකෙන් බැංකුවට වැටෙන දිනය පිළිබඳව හරියටම තොරතුරක් අරගෙන එන්නම්. ඉතින් මේ කලින් පාර සිස්ටම් එකේ බොරුවට අප්ඩේට් කරලා තිබ්බේ. ඉතින් ඒ කට්ටියගේ වැරදීමකින්. ඉතින් ඒ වුණාට මේ පාර නම් සිස්ටම් එක හරියටම අප්ඩේට් කරලා ඇති කියලා මම හිතනවා 2025 වර්ෂයේ 11 වෙනි මාසේ 11. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ලින්ක් එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක්. ඒ කියන්නේ පහළ ලින්ක් එකකින් ගිහලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාගේ සිස්ටම් එක ජාතික ඇඳුම්පත් අංකය ගහලා අනිවාර්යයෙන්ම ඔයාගේ සිස්ටම් එක චෙක් කරගෙන ඔයා බැංකුවට ඒ කියන්නේ සිස්ටම් එකට දුන්න බැංකුවේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒවා ඉස්සරහට වීඩියෝ ගේන්න මට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලට 11 වෙනිදා මුදල් වැටෙයිද කියලා හරියටම තොරතුරක් අරගෙන එන්න. ඉතින් සමහර විට 11 වෙනිදා වැටෙන්නත් ඉඩ. එහෙම නැතුනොත් දවස් දෙක තුනක් එහෙම පරක්කුණොත් එහෙම ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. දෙවන අදියරේ ඔයාලට අනිවාර්යයෙන්ම මුදල් ලැබෙනවා. ඉතින් අභියාචනා දාපු කට්ටියට වගේම ඒ වගේම මෙන්න මේ විදිහට දුක් ගැන විලි දුන්න කට්ටියට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද වෙන්නේ කියලා ඉතින් channel එක subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් එහෙනම් අපි තවත් තොරතුරකින් හමු වෙන තුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් දෙවන අදියරේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.